හෙලෝ ළමයි, ඉතින් ගොඩක් අය මගෙන් විස්තර අහපු දෙයක් තමයි NSBM එකේ හොස්ටල් එක ගැන. ඉතින් මං අද ආවේ ඔයගොල්ලන්ට NSBM හොස්ටල් එක ගැන ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න. ඉතින් මේක තමයි අපේ හොස්ටල් එක. ඒකේ සයිඩ්ස් දෙකක් තියෙනවා. ඔය විදිහට එක පැත්තක් A සයිඩ් එක, අනිත් පැත්ත B සයිඩ් එක. ඉතින් මේ තියෙන්නේ කැම්පස් එකේ හොස්ටල් එක ඉස්සරහ පේන ටික. ඔය ඉස්සරහින් පේන්නේ ෆැකල්ටිස් ටිකක්. එතකොට සාමාන්‍යයෙන් හවසට වගේ හොස්ටල් එකේ ළමයි ඔතන ඉස්සරහ ඉඳගෙන ඉන්නවා ගොඩක් වෙලා. ඉතින් මේ තියෙන්නේ හොස්ටල් එකේ තව දෙපැත්තෙන් ලස්සනට පේන්න හදලා තියෙන ටිකක්. එහා පැත්තෙන් තියෙනවා එජ් කැන්ටීන් එක. ඒක තමයි සාමාන්‍යයෙන් කැම්පස් එකේ තියෙන ලොකුම කැන්ටීන් එක. එතකොට මේ තියෙන්නේ හොස්ටල් එක පිටිපස්ස හැට පේන විදිහ. ඔය යට තියෙන්නේ හොස්ටල් කැන්ටීන් එක. එතනින් එළියට ආවහම මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. හවසට ඉඳගෙන ඉන්න පුළුවන්. එතකොට කැම්පස් ටයිම් එකට නම් සාමාන්‍යයෙන් මෙතන පවා ළමයි ඉන්නවා කෑම කන්න. ඉතින් ඔය ඇතුලෙන් පේන්නේ හොස්ටල් ලොබි එක. ඉතින් මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට ආපු ගමන් වම් අත පැත්තේ තියෙන්නේ A සයිඩ් එකේ රූම්ස් වලට යන්න තියෙන ලිෆ්ට් දෙක. එතකොට දකුණු අත පැත්තේ තියෙන්නේ B සයිඩ් එකේ රූම්ස් වලට යන්න තියෙන ලිෆ්ට් දෙක. ඉතින් ඒ දෙපැත්තට යන්න නැතුව කෙලින්ම ඉස්සරහට ආවහම පහළට බහින්න තියෙනවා හොස්ටල් කැන්ටීන් එකට. සාමාන්‍යයෙන් හොස්ටල් එකේ එක ළමෙක් හරි ඉන්නවා නම් හොස්ටල් කැන්ටීන් එක ඕපන් වෙනවා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් රෑ 8:00 වෙනකන් විතර හොස්ටල් කැන්ටීන් එක ඇරලා තියෙන්නේ. අනිත් කැන්ටීන්ස් නම් කැම්පස් එකේ සාමාන්‍යයෙන් 7 විතර වෙනකොට වහනවා. ඔය තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ කැම්පස් එකේ හැම තැනම වගේ තියෙන්නේ ඔය જાතිය ෆිල්ටර්ස් උණු වතුර ඇල් වතුර එන්න. මේ විදිහට ඔන්න මම එක තට්ටුවකට ඇවිල්ලා ඔයගලන්ට පෙන්නන්නම්. මගේ රූම් එක තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ හින්දා මම යාළුවෙක්ගේ රූම් එකක් පෙන්නන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් අයට හම්බෙන්නේ උඩ ෆ්ලෝස් හින්දා. ඉතින් මෙහෙම තමයි සාමාන්‍යයෙන් හොස්ටල් එකේ රූම්ස් පේන්නේ එළියට. මේ වගේ චූටි බැල්කනිස් තියෙනවා. ඔය තව පොඩි බැල්කනියක් වගේ ඇතුලෙන් පේන්නේ රෙදි ඇල්ලලා වගේ තියෙන්නේ. ඒ මගේ යාළුවගේ රූම් එක. ඒ වගේ බැල්කනි එකකුත් රූම් එකකට හම්බෙනවා. මෙන්න මෙතනට තමයි සාමාන්‍යයෙන් ගර්ල්ස්ලාගේ සැනිටරි නැප්කින්ස් දාන්න තියෙන්නේ. මේ වගේ බීන්ස් හැම ෆ්ලෝ එකකම වගේ දෙපැත්තෙම වගේ තියෙනවා. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් උඩ තට්ටුවකින් ඉඳන් පහළ බැලුවාම යුනිවර්සිටි එක පේන විදිහ. හරි එහෙනම් දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බ රූම් එකක මොනවද තියෙන්නේ කියලා බලන්න යමු අපි.